සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියේක දෙවියන් වහන්සේට පමණක් දෙමින් අදත් සන්ධ්‍යාවෙනි කිරීම සමග එක්සිටෙමු. පළමු ලෝකයේ මහා යුද්ධයේදී මිත්‍රපාක්ෂික සොල්දාදුවන්ට සේවය කිරීමට හමුදා කඳවුරකට අනියුක්ත කර සිටි දේවගතිවරයෙක් ඔහුගේ පළමු රාත්‍රියේදී තම දිනපොතේ ලියූ සටහනකින් කියවුනේ මේ ප්‍රදේශය තනිකර කාන්තාරයකි. මම සොල්දාදුවන් මැද සිටිමි. එය මනුෂ්‍යයන්ට මනස්කාන්ත ප්‍රස්තාවකි. එය මා මීට පෙර පුරුදුව සිටි දේවල්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයකි. දෙවියන් වහන්සේ කරන සහ සැලසුම් කරන අලුත් දේවල් ගැන මම උනන්දුවෙන් බලා සිටිමි යනුවෙනුයි. ඔහු විශ්වාස කර ක්‍රියාත්මක කළේ හිතෝපදේශ 3:5-6 වෙනි පදවල සඳහන් නුඹේම නුවණෙහි නොපිහිටා නුඹේ මුළු සිතෙන් ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත යන්නයි. මෙය සහනයක් ගෙන දෙනවා වගේම අනික් අතට අභියෝගයක්ද වෙනවා. දෙවියන් වහන්සේ සෑම දිනකම අපට මඟ පෙන්වන බව දැන ගැනීම අපට සහනයක් ගෙන දෙනවා. නමුත් අනික් අතට දෙවියන් වහන්සේ අපව වෙනත් දිශාවකට හැරවීම ගැනත් උන්වහන්සේගේ කාල පරාසයන් ගැනත් ප්‍රතිරෝධය දැක්වීමට තරම් අපි අපගේ සැලසුම් වලට ඇලී ගැලී නොසිටිය යුතුයි. දේවගතිවරයා තවදුරටත් පවසන්නේ දෙවියන් වහන්සේ අපව තබා තිබෙන ස්ථානය ගැන විනිශ්චය කිරීමටත් උන්වහන්සේ අපව සකස් කරන්නේ කුමක් පිණිසද කියා පූර්ව නිගමනයක් තුළ සිටීමටත් අපට අයිතියක් නැත. සියල්ල සැලසුම් කරන්නේ දෙවියන් වහන්සේයි. උන්වහන්සේ අපව කොහේ තැබුවත් අපගේ එකම අරමුණ විය යුත්තේ එම විශේෂිත කාර්යයට අපගේ මුළු සිතින් කැපවීමයි යනුවෙනුයි. අපි මෙනෙහි කරමු. අපි දෙවියන් වහන්සේ මත විශ්වාසය තවන විට උන්වහන්සේ අපගේ පාද හසුරුවනු ඇති. අපි යාඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ අද ඔබ වහන්සේ අපව තබා තිබෙන ස්ථානයේ අපගේ මුළු සිතින්ම ඔබ වහන්සේට ප්‍රේම කරමින් සේවය කිරීමට අපට කරුණාව දුන මැනව. ආමෙන්.